iBond මේ දවස්වල ලංකාවේ චීන වාහන ගොඩක් ජනප්‍රියයි. මේ දවස්වල ලංකාවේ වැඩියෙන්ම විකිනෙන්නේ BYD වාහනේ. BYD කියන්නේ චීන වාහනයක්. ඉතින් චීනේ තියෙනවා අපි දැකලා නැති ලංකාවට තාමත් ඇවිල්ලා නැති වාහන ಜಾති ගොඩක්. ඒ කියන්නේ වාහන බ්‍රෑන්ඩ්ස් ගොඩක් චීනේ තියෙනවා. ඉතින් අපි පාරේ යනකොට මේ වගේ වාහන බ්‍රෑන්ඩ්ස් දකිනවා. ඉතින් මම හිතුවා ලංකාවට ඇවිල්ලා නැති එහෙම නැත්නම් ලංකාවේ පිටතාව මන් නොදන්න චීන වාහන බ්‍රෑන්ඩ්ස් කීපයක් ගැන කතා කරන්න ඔබට ඒ වාහන පෙන්වන්න. ඉතින් මම අද තැන් වලදී දකින මේ වගේ චීන වාහන ඔබට පෙන්වන්න. ඒ වගේම මම චීන ගත කරන ඉදිරි දවස් ටිකේදීත් කොහෙද හරි මේ වගේ චීන වාහන දැක්කොත් මම එතන වීඩියෝ කරලා මේ වීඩියෝ එකටම එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේ වාහන කිහිපයක් තියෙන මම දැකලා නැති වාහන කිහිපයක් තියෙන කාපාක් එක තමයි මම දැන් මේ වෙලාවේ ඉන්නේ. මගේ පිටිපස්සෙන් තියෙන වාහනේත් මම මීට කලින් දැකලා නැහැ. අතර මේක මොකද්ද කියන නම හොයාගන්න විදියක් නැහැ. මේ නමක් කොහෙවත් ගහලා නැහැ. මේ තියෙන ඒ වාහනේ බොහොම ලස්සන කාර් එකක්. මේ තියෙන ලෝගෝ එක මේ වාහන ගැන දන්නවා නම් මේ වාහන මීට කලින් ලංකාවේ දැකලා තියෙනවා නම් ඔයගොල්ලන්ට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. නම ගහලා තියෙන්නේ චීන අකුරෙන්ම තමයි. තාම මාර ලස්සන නිමාවක් තියෙනවා. මාර ලස්සන කාර් එකක්. ඉතින් මේ වගේ කාර් එකක් අපි බලමු තව ඒ වගේ වාහන තියෙනවද කියලා. මේ තව ඒ වගේ වාහනයක් තියෙනවා. මෙතින්නෙත් අපි දැකලා නැති වාහනයක්. මේ Lynk & Company කියලා තමයි මේ වාහනේ බ්‍රෑන්ඩ් එක නම් කරලා තියෙන්නේ. මේක SUV එකක් වගේ තමයි පේන්නේ. මේකත් අපිට ලංකාවේදී දකින්න හම්බෙන්නේ නැති මේ චීන වාහනයක්. ගොඩක් දුරට මේවා ඉලෙක්ට්‍රික් වාහන වෙන්න ඕනේ. මේ තියෙන වාහනේ ලෝගෝ එක මේ නිමාව එහෙමනම් අති විශිෂ්ටයි. මාර නීට් එකට නිමා කරලා තියෙනවා. මාර නීට් එකට වාහනේ හදලා තියෙනවා. හරිම ලස්සනයි වාහන. මේ තියෙන්නේ Lynk & Company වාහනේ. චීන කුරණුත් ගහලා තියෙන මොකක් හරි බ්‍රෑන්ඩ් එකක්. දන්න කෙනෙක් ඉන්නවනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ තියෙන්නේ තව ඒ වගේ වාහනයක්. මේ තියෙන්නේ ලෝගෝ එක. මේ තියෙන ලෝගෝ එක මේක ජීප් එකක්. ඔන්වෝ කියලා තමයි මේ වාහන ජාතිය නම තියෙන්නේ. මේ තියෙන ඔන්වෝ කියලා. මේකත් මම ලංකාවේදී නම් දැකලා නැහැ. චීනයේ ජනප්‍රිය වාහන ජාතිය Haval කියලා තියෙන්නේ. ලස්සන ජීප් එකක්. Nice vehicle. මේ Haval කියන බ්‍රෑන්ඩ් එක. Haval කියන නමින් තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. මේ තියෙන Haval කියලා මේ. ඒකත් අපිට ලංකාවේ දකින්න හම්බෙන්නේ නැහැ. අනිත් යුරෝප් වාහන, ජපන් වාහන සාමාන්‍ය විදිහට තියෙනවා. මේ වාහනේත් මම ඊට කලින් මේ බ්‍රෑන්ඩ් එකක් දැකලා නැහැ. මේක නම් ඉතල ටිකක් පරණ වාහනයක් වගේ. හැබැයි මේ බ්‍රෑන්ඩ් එකත් මම ඊට කලින් දැකලා නැහැ ලංකාවේ. මේ තියෙන තව වාහන జాතියක්. මේ වාහන වර්ගෙත් මම දැකලා නැහැ. මේක චීන අකුරක් වගේ තමයි තියෙන්නේ. ඒකත් බොහොම නර්ග නිමාවක් තියෙන වාහනයක්. ඒකත් ඉලෙක්ට්‍රික් වාහනයක් වගේ තමයි පේන්නේ. මේ තියෙන ලෝගෝ එක. ඒකත් අපිට දකින්න හම්බෙන්නේ නැති වාහනයක්. Tesla එකක් තියෙනවා. BMW ලංකාවේ මේ දවස්වල ජනප්‍රිය BYD තියෙනවා. අබ්බල මේ වගේ තව මොන හරි වාහන තියනවාද කියලා. මේ තියෙන තව ඒ වගේ
දැකලා නැති වාහනයක්. මේවයි නිමාව නම් මාර ලස්සනයි. මෙන්න මේ වාහන ජාතියත් අපිට ලංකාවේ දැකලා නැහැ. මේ මොකද්ද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. බලමු බ්‍රෑන්ඩ් එක පිටිපස්සේ ගහලා තියනවාද කියලා. ආයක BYD වාහනයක්. මෙහෙ භාවිච්චි වෙන්නේ BYD ලෝගෝ එක වෙනස් විදිහේ ලෝගෝ එකක්. පිටිපස්ස තමයි build your dream කියන ඒගොල්ලන්ගේ BYD කියන එක ගහලා තියෙන්නේ. සමහර වෙලාවට මේ වාහනේ මම හිතන්නේ ලංකාවේ තියෙනවා. මේකත් අපි කලින් දැකලා නැති වාහනයක්. මේ බලන්න. මේ ලෝගෝ එක. මේක SUV එකක් වගේ. මම හිතන්නේ SUV එකක් මේක කාර් එකක් නෙමෙයි. මේකත් ගොඩක් දුරට ඉලෙක්ට්‍රික් වාහනයක් විය යුතුයි. ඒක නම බලන්න ඉතිහාස තීරි කර බලන්න. නම තියෙන්නේ HIPHI කියලා. HIPHI කියන නමින් තමයි ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා නම් දන්නේ. මේක තමයි මේ වාහනේ බ්‍රෑන්ඩ් එක. මේ වගේ බ්‍රෑන්ඩ්ස් තව ගොඩක් තියෙනවා. ඉතින් මේ කාර් පාක් එකේ තිබ්බ වාහන වලින් තමයි මම මේ වීඩියෝ එක කළේ. තව මට මේ චීන ගමන අතරතුරේදී හම්බෙන වාහන තිබ්බොත්, මේ අපි දැකලා නැති වාහන තිබ්බොත් මේ වීඩියෝ එකටම මම එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන්නේ වෙන වාහනයක් Hoover. මෙන්න මේ බ්‍රෑන්ඩ් එකත් මම නම් ලංකාවේ දැකලා නැහැ. මේක නම් ටිකක් පරණ වාහනයක් වගේ. මේක මේ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන්න විදියක් නැහැ. සාමාන්‍ය වාහනයක් විදිහට. ඉතින් මං කිව්වා වගේම තව තිබ්බොත් අපි දැකලා නැති වාහන මට මේ ගමන අතරතුරදී දකින්න පුළුවන් වුණොත් මම ඒ දර්ශනත් ඒ වාහනවල දර්ශනත් මම මේ වීඩියෝ එකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මං හිතනවා මේ චීනේ ලංකාවේ දැකලා නැති වාහන බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා. සමහර වෙලාවදී ඉස්සරහට ලංකාවට එන්නත් පුළුවන්. සමහර ඒවා නොඑන්නත් පුළුවන්. දැන් බලමු චීනේ තියෙන වාහන මොනවද කියලා තවත්. මේ තියෙන්නේ චීනේදී මම දැක්ක තවත් වාහනයක් ලංකාවේදී මිට කලින් දැකලා නැති. මේකේ නම තමයි Xpeng. ප්‍රොනවුන්ස් කරන විදිය නම් හරියට දන්නේ නැහැ. XPENG කියන විදියට තමයි අකුරු ටික අහලා තියෙන්නේ. එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් එක ගහලා තියෙන්නේ. හරිම ලස්සන වාහනයක්. මේ වාහනේ නම් මම ලංකාවේ දැකලා නැහැ. ලංකාවේ දැකලා තියෙන කවුරු හරි ඉන්නවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. හරිම ලස්සන වාහනයක්. මේ තියෙන්නේ ලෝගෝ එක. ඒ වගේ ඒ වර්ගයේම තව වාහනයක් තියෙනවා වෙන පාටක. මේක පොඩි ඇෂ් කලර් වාහනයක්. අරක සුදු පාට එක. මේත් ඒ වාහනෙම තමයි පාට විතරක් වෙනස්. හරිම ලස්සන වාහනයක්. ටයර් එහෙම අපිට ලංකාවේදී මේ වගේ ටයර් දකින්න හම්බෙන්නේ. හරිම ලස්සන ටයර් ටිකක් තියෙනවා. මේ තියෙන ඒ වාහනේ අරක G6 කලින් පෙන්නපු එක G6 මේක G7. මෙතන තියෙන වාහනේත් මම ඊට කලින් ලංකාවේ දැකලා නැහැ. මේ වාහනේ බ්‍රෑන්ඩ් එක තමයි Exeed. EXEED. ඒකත් හරිම ලස්සන කාර් එකක්. ලස්සන කාර් එකක් නයිට් රයිඩර් කාර් එකක් වගේ තමයි තියෙන්නේ. හරිම ලස්සන කාර් එකක්. හොඳ පෙනුමක් තියෙනවා. හොඳ සයිස් එකක් තියෙනවා. හරිම ලස්සනයි. පිටිපස්සේ බ්‍රෑන්ඩ් එක ගහලා තියෙනවා EXEED. හරිම ලස්සන කාර් එකක්.